Hi guys, කොහමද? මම පැතුම් හෙටිආච්චි ආර්කිටෙක්චර් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මම ඩිසයින් කරන්නේ ඔයාලත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරන්න හැදුවා. මට දෙන ඕඩර්ස් ඔයාලට කොහොමද ලැබෙන්නේ? කොහොමද ඒවා හැදෙන්නේ කියලා වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්න හැදුවා. ඉතින් මම වැඩ කරන අතරතුරදී වීඩියෝ එකක් ගන්න තීරණය කරේ. එතකොට ඔයාලට ලේසි වැඩ ටික කොහොමද යන්නේ කියලා බලන්න. ඉතින් බලමු. මම ඔයාලට CAD ෆයිල් එකක් ඕපන් කරගත්තා. ඔයාලට කවුරු හරි ඩ්‍රෝවිං එකක් දෙනවා නම් මෙන්න මේ විදිහට තමයි ඔයාලට ඩ්‍රෝවිං එක හම්බ වෙන්නේ. එතකොට මේක වැඩ ටික කරගෙන යන ගමන් තාම තියෙන්නේ. එතකොට මම ඔයාලට මූලික දැනුමක් ලබා ගන්න මෙන්න මේ විදිහට මම හඳුන්වා දෙන්නම්. මේක ඉස්සරහ මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ ප්ලෑන් එක කියලා කියන්නේ. මේක ෆ්ලෝ ප්ලෑන් එකක්. මේක ඇතුලේ කොහොමද ෆින් කරලා තියෙන කියලා මෙන්න මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට සරලවම මේකේ සාලයක්, ඊට පස්සේ කුස්සිය, කැම කාමර, එතකොට ටොයිලට්, බාත්රූම්, බෙඩ්රූම් කියලා මේක බෙදලා තියෙනවා. එතකොට මේකේ ඉස්සරහින්, ඒ කියන්නේ ගෙදර ඉස්සරහින් බැලුවන් පස්සේ පේන විදිය තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේක පැත්තෙන් බලද්දි පේන විදිය තමයි මේ තියෙන්නේ. එතකොට මේක තමයි මූලිකව මේ වගේ එකක් තමයි ඩ්‍රෝවිං එකක් කියලා කියන්නේ. ඒක හවුස් ප්ලෑන් එකක් අඳලා ඩ්‍රෝවිං එකක් දෙනකොට මෙන්න මේ වගේ ඩීටේල් ටිකක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඒතකොට ආර්කිටෙක්චර් ඩ්‍රෝවිං එකක් දුන්නකොට තව මීට වඩා ඩීටේල් වැඩි වෙනවා. බේසික් මේ ටික තමයි සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරද්දී උවමනා දේවල්. එතකොට මේකෙන් පස්සේ කියනවා කටිය 3D එකක් ඕන කියලා. ඇයි 3D එකක් ඕන කියලා කියන්නේ? 3D එකක් ඕන කියලා කියන්නේ හේතුව තමයි මෙන්න මෙතන මේ මෙහෙම ෆ්‍රන්ට් එලිවේෂන්. ඒ කියන්නේ ඉස්සරහින් බලද්දී ඔයාලට මේ ගෙදර කොහොමද එන්නේ කියලා හිතා ගන්න බෑ. සයිට් එකෙන් බලද්දී මේ විදිහට නෙවෙයි ඔයාලට බලා ගන්න වෙන්නේ. එතකොට අපිට මේක ඇත්තටම බලා ගන්නව නම් පුළුවන් වෙන්නේ 3D මොඩල් එකක් ගහලා. මම මේ ගෙදරටම 3D කරපු මොඩල් එකක් මම හදලා තියෙනවා. මේ තියෙන්නේ ඒක. ඔයාලට පේන්න තියෙනවා මේ ගෙදරම මේ ප්ලෑන් එකෙම තමයි මේ මොඩල් එක තියෙන්නේ. ඒතකොට මේක කිසි වෙනසක් නැහැ. මේකෙම මොඩල් එක තමයි මේ තියෙන්නේ. ඒතකොට මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඉස්සරහින්. එතකොට මෙන්න මේ විදිහ තමයි ඉස්සරහින් බලා ගන්න වෙන්නේ. එතකොට මේකයි මේකේ සාමාන්‍ය වෙනස්. එතකොට ඒ හතර ඉවර වෙද්දි කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න වෙන්නේ මෙන්න මේ මොඩල් එකක් ගහලා අවසානට. එතකොට මම ඔයාලට පෙන්නන්නම් මේ කොහොමද යන්නේ කියලා. මේ පිටිපස්ස මේවා මේ මොඩල් එකේ අඩියංගල් හරියටම මේකේ වගේම මේකේ හරි ස්කේල් එකට අපි හදලා තියෙනවා මේ මොඩල් එකේ. මම එතකොට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් වහලා අයින් කරන් පස්සේ ඇතුළ පේන විදිය මම තව එකකට කට් කරලා පෙන්නන්නම් ඔයාලට. මේ ඔයාලට පේනවා ඇති කොහොමද මේකේ තියෙන්නේ කියලා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ කිචන් එක තියෙනවා. මේතන ඩයිනින් ඒරියා එක. එතකොට මේකේ ඕක ඒ විදිහටම තියෙනවා. මේ තියෙන්නේ. එතකොට මෙතන එහා පැත්තේ බෙඩ් එක තියෙනවා. ඊට පස්සේ මේ ලිවිං ඒරියා එක මේක ඕපන්. ඉතින් මේ මොඩල් එකේ ඒ විදිහටම හැමදේම තියෙනවා. එතකොට 3D මොඩල් එකකින් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද ගේ හැදිලි ඉවර වෙද්දි තියෙන්නේ කියලා. මේ තමයි ඉතින් මොඩල් එක. එතකොට ඔයාලට මේ මොඩල් එකකින් අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි මේ මොඩල් එකෙන් ගේ රියලිස්ටික් මේක ඇත්තටම තියෙනවා වගේ ඔයාලට බලා ගන්න බැහැ. ඒකට අපි කරනවා මේ මොඩල් එක තව software එකකට ගෙනහිල්ලා මෙන්න මේ විදියට අපි තියනවා. දැක්කද? මේ තියෙන්නේ ඒ ගෙදර. එතකොට මේකේ මේ මොඩල් එක ගෙනහිල්ලා අපි මේක ඇත්තම එකක් වගේ අපි මේක හදන්න පුළුවන්. තව ගස් කොළන් ඇඩ් කරලා ඊට පස්සේ ෂැඩෝ ඒ ටික ඇඩ් කරලා මේ ගෙදරට අපි වෙනම අලුත් වෙනමක් ගන්න පුළුවන්. එතකොට මේ ගෙදර නිකම් මොඩල් එක ගෙනත් තියලා අපි මේකට මැටීරියල් ඊට පස්සේ තව ඩීටේල් ඇඩ් කරලා මේක හදනවා ඇත්තම එකක් වගේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක මොන වගේද තියෙන්නේ කියලා. දැන් මම ඔයාලට මේක හරි. මේ තියෙන්නේ ගේ ඇත්තටම තියෙන විදිය තමයි මේ තියෙන්නේ. හරිද? ඒ රියලිස්ටික් විදියට මේක හදලා තියෙනවා. මම මේක අරන් තියනවා. මේක ෆොටෝ විදියට ගන්නවනේ. ඒක මම ඔයාලට පෙන්නන්නම් ෆොටෝ එකක් විදියට ගනිද්දි කොහොමද යන්නේ කියලා.
මේ තියෙන්නේ ඒ ගෙදර. ඔයාලට පේනවා මේ කොහොමද පේන්නේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මේක අඩුපාඩු මේක අපි දැන් 3D කරපු එකන්නේ. මේක අපි AI ජෙනරේට් කරලා සාමාන්‍යයෙන් අපි මේක AI ජෙනරේට් කරලා AI වලින් හදනවා. මේක කොහොමද බලා ගන්න පුළුවන් කියලා AI කරන් පස්සේ අඩුපාඩු ටික මෙයාලා හදලා දෙනවා. ඒ කියන්නේ මේකේ ටෙක්ස්ට් ක්වොලිටි එක පොඩ්ඩක් වැඩි කරලා ඒ විදිහට මෙයාලා මේ software එකෙන් තව හදනවා. ඉතින් මම මෙහෙම හදපු එකක් ඔයාලට පෙන්වන්න තියෙනවා. මම එක මෙහෙම පෙන්වන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ drawing එකක් මේ වගේ සැටම තියෙන විදියට. ඒ කියන්නේ ඔයාලට හැබැයි දකින්න විදියට මේක බලා ගන්න පුළුවන්. මම මේක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ගේ කොහොමද එන්නේ කියලා මේ දැක්කද? මේ තියෙන්නේ උඩ තට්ටු යට තට්ටු ඉඳන් පේන විදිය. මේ තියෙන්නේ ඒක. පිටිපස්ස මේ ඇතුළ මම මේක ඉස්සරහා මේ ටික මම ඔයාලට පෙන්වුවේ නෑ. ඒ කියන්නේ මේ තියෙන්නේ වැරන්ඩා ඒරියා එකේ පේන විදිය. දැක්කද? මේ තියෙන්නේ වැරන්ඩා ඒරියා එකෙන් එළිය ඉඳන් බලද්දි පේන විදිය. මේ හැම එකම ෆොටෝ. මේ තියෙන්නේ. එතකොට මේකේ ලයිට් මේක ඩෝ එන විදිය, කර්ටන් වැටලා තියෙන, සෝෆා වැටලා තියෙන විදිය. ඒක සම්පූර්ණයෙන් වෙනස් මේ තියෙන්නේ. දැක්කද? මේ ලිවිං ඒරියා එක මේ ලිවිං ඒරියා එකයි ඩයිනින් ඒරියා එකයි පේන විදිය මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඇතුළ. එතකොට මේ තියෙන්නේ මේ වලට දෙන ෆොටෝස් ඉන්ටීරියර් එකේ. ඔයාලට මේකේ වීඩියෝ එකක් ගන්නව නම් අපිට වීඩියෝ එකක් දෙන්නත් පුළුවන්. ඒතකොට මේකේ වීඩියෝ එකක් ගන්නවා කියලා හිතන්න. සාමාන්‍යයෙන් මම දෙනවා ඔයාලට මේක ඉන්ටීරියර් එකක්. මේක පින් software එකක් නේ. මේක දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා මේකේ මේ වගේ එකකින් ඇත්තටම ගයක් හදන හැටි බලා ගන්න අමාරුයි. ඒකට 3D එකක් තියෙන්න ඕන සාමාන්‍ය ගේ ඩිසයින් වෙලා ඉවර වෙද්දි. ඉස්සර නම් තිබ්බේ මේක විතරයි. දැන් අලුතින් තාක්ෂණෙත් එක්ක දිනු වෙලා මේ AI features 3D කියන ඒවා ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේ ගෙදර බේසික් අයිඩියා එකක් ගන්න මේ ටික හොඳටම ඇති ඔයාලට. ඒතකොට අපි ඉන් ඩීටේල් තව ඇඩ් කරොත් මේකට ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එකත් එක්ක තව මේකේ ඉන්ටීරියර් ඇඩ් කරන්න කිව්වොත් අපිට එහෙමත් ඇඩ් කරලා දෙනවා. ඒ කියන්නේ මේක අපිට මෙන්න මේ විදිහට ඇඩ් කරන්න ඕන මේ විදිහට කිව්වොත් අපි ඒ විදිහට ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එකට අපි ඩිසයින් එක අවුට් කරනවා. ඒතකොට මේ තියෙන්නේ අපි කරපු එක ප්‍රොජෙක්ට් එකක් විතරයි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක කොහොමද එන්නේ කියලා. ඔයාලට සාමාන්‍යයෙන් මම මුලින්ම කිව්වා වගේ මම ඩිසයින් එකක් මම අවුට් කරනවා. අර ඉස්සෙල්ලම 3D එක පේන විදිය වලට පෙන්වන්නේ. මෙන්න මේ විදියට. මේ තියෙන්නේ. සාමාන්‍ය මේක normal ගයක් නේ. ඒතකොට අපි මේගේ වැඩි ඉවර වෙලා garden එක හැදුවම කොහොමද එන්නේ කියලා අර මම මුලින්ම ඔයාලට පෙන්වුවා වගේ මේක බලා ගන්න පුළුවන්. ඒතකොට මේකේ ගස් කොළන් ඇඩ් වෙලා තනකොළ ඊට පස්සේ මේක පාත් එකකට යන තියෙන විදියට වෙනම පාත්යක් හදලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ලබා ගන්න ඇති කියලා. මොකද නිවසක් ඉදි කරන්න බලාපොරොත්තු වෙන ඔබටත් පුළුවන්. නැත්තම් මේ සබ්ජෙක්ට් එකට නැත්තම් මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න ඩිසයින් පැත්තෙන් ඉන්න කෙනෙක්ට ආසාවක් ඇති වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් අපි අපේ ආයතනය විදියට ඔයාලට නිරන්තරයෙන්ම අලුත් අප්ඩේට්, අලුත් ඩිසයින්, කොල් ඩිසයින් හැමදේම ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපේ මේ channel එකෙන් Dreamcast channel එකෙන් අපි publish කරනවා හැම වීඩියෝ එකම ඉස්සරහට. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා, මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න, like එකක් දාගෙන යන්න, follow වාරක් දාගෙන යන්න. ඉතින් ජය වේවා හැමෝටම. සුබ දවසක්.